ඔබටම ස්තුතිවන්ත වෙනවා නැවතත් මාව මේ දේශයට ගෙනල්ලා අද දවසේ සභාවට මාව ගෙන්නේ වුණ නිසා. නමුත් එයාලගේ කරුණාව ස්වාමීවරුන් ඒක දෙවියන් වහන්සේගේ කරුණාව තමයි ඇත්තටම මට යන්න අවස්ථාව ලැබුණේ ඒක ගැන. ඉතින් මම අද පාස්ටර්ගේ දේශනාව දන්නෙත් නැහැ. නමුත් මට යම් දෙයක් ඔයාලට කියන්න ඕන වෙලා තිබුණා. මම අන්තිමටම ජනවාරියේ පළවෙනි සතියේ මම චර්ච් එකට ආවේ. ඒ පළවෙනි සතියේ මම ගෙදර ආපහු යද්දී එදා බෑග් දෙක තුනක් මතේ තිබ්බා. ඊට පස්සේ මම MRT එකේ යද්දී ඒක අන්ද සිස්ටර් කෙනෙක් ආවා. මම නැගිටලා මගේ ආසනයේ දුන්නා යාට. ඊට පස්සේ මම තව ටික දුරක් යද්දී මට ආපහු නැවත ආසනයක් හම්බ වුණා. මම ආය මේ ඉඳගෙන ඉඳි චයිනීස් මේ ගොඩක් වයසක කෙනෙක් ඇවිල්ලා මම එයාට ඒ ආසනය දුන්නා. ඒකල මම මගේ බෑග් ටික අතේ එල්ලගෙන ඉන්නවා. ඊට පස්සේ එයා මට එක දෙයක් කිව්වා. එයා නැගි ආපහු මේ එයාගේ මම ඉස්සෙල්ලා ඉන්න ගහින් ඉස්සෙල්ලා නැගිටලා මට යම් දෙයක් කිව්වා. මට ඔයාලට පුංචි දෙයක් කියන්න පුළුවන්ද කියලා. මම කිව්වා කියන්නේ කියලා. මම ඔයාතුලින් ජේසුව දැක්කා කිව්වා. මට ඇත්තටම ඒක ගන්න බැහැ. මම ඊට පස්සේ කිව්වා ඇයි ඔයා එහෙම කිව්වේ කියලා. නෑ ඔයාගේ තියෙන හදවත හැමෝටම නෑ කිව්වා. ඉතින් අපි ඇත්තටම දැන් සිස්ටර් කිව්වා වගේ අපිව මතකුදී පේන්නේ මම තක්ෂිලා කියලා. නමුත් දෙවියන් වහන්සේට අපි කියන්නේ අපේ ආත්මය තුලින් අපි මම ඒ බයිබලයේ අතේ තියන් හිටියේ නෑ. මම මේ ආත්මයන් කරගෙන හිටියේ නෑ. නමුත් අපි තුලින් තමයි සුභාරංචි ප්‍රකාශ වෙන්න ඕන. අපේ ක්‍රියාවෙන් අපේ ප්‍රතිඵල වලින් කියන්නේ ආත්මික ඵල. ඉතින් ඒ නිසා අපේ ආත්මය වර්ධනය වෙලා තියෙනවා නම් ඇත්තටම අපිට ඕන තැනට ස්වාමීන් වහන්සේ තුල හිට ගන්න පුළුවන්. ඇත්තටම ඉතින් එයා මම දැකලා තිබුණේ ඉතින් මම එදා ගොඩාක් ප්‍රීතියෙන් කියලා මම එදා මේ මගේ සර් ටයිම් ඇටෙන්ඩන්ට් මට මෙන්න මෙහෙම කිව්වා. මට ගොඩක් සතුටුයි. මේ දෙන්නත් ඇත්තටම හරි සතුටුයි. මොකද මගේ යාළුවා දන්නවා ඒ ක්‍රියාව කොහොමද කියලා. ඉතින් ඒගොල්ලෝ මටත් ඔයාලටත් කියන්න ඕනේ. ඉතින් අපි තුලින් තමයි සුභාරංචි කරන්නේ. ස්වාමීන් අද දවසේ මුළුමනින්ම මම ඔබ වහන්සේගේ ජීවමාන හස්තයට බාර කරලා යාඥා කරනවා. ස්වාමීන් ඔබ වහන්සේ කිව්වා පටන් ගැනීමත් අවසානයත් අල්පව මේක ඔබ වහන්සේ සිටිනවා කියලා. ස්වාමීන් පටන් ගැනීම කුඩා නමුත් ස්වාමීන් ඔබ වහන්සේ අන්තිමේ විශාල කරන්න දන්නා වූ දෙවියන් වහන්සේ මගේ පියාණනි යමෙක් ඔබ වහන්සේට විශ්වාසවන්තව අද මෙතනට පැමිණලා ඉන්නවද ස්වාමීන් සැබවින්ම ඔබට පිපාසිත තියෙන ඒ ආත්ම නිසා මම ඔබට ස්තුතිවන්ත වෙනවා ස්වාමීන්. පියාණනි තව තවත් ඔවුන් තුලින් ස්වාමීන් වහන්සේ ඔබ පළදරන්න සලසන්න ස්වාමීන්. පියාණනි අද දවසේ මේ ස්වාමීන් වහන්සේම සුද්ධ ලේවලින් පවිත්‍ර කරන්න අපි එකිනෙක කෙනාගේ දුර්වලකමේදී අපට අනුකම්පා කරන්න ස්වාමීන්. අපි තුල කිසිදු හොඳක් නැහැ මගේ දෙවියන් වහන්සේ. ඔබයි අප තුල සියල්ල වෙනස් කරන්න මගේ තාත්තේ. අද ඔබව දකින්නට බැරිව ඔබ වහන්සේට අද දවසේ අපි තුල ක්‍රියා කරන්න බැරි අපේ දුර්වලකම් තිබෙනවද? ඊමට වඩා අපි එකිනෙක කෙනාව සෝදන්න ස්වාමීන් වහන්සේ. අපි එකිනෙක කෙනා ඔබගේ සුද්ධ ලේවලින් පවිත්‍ර කරන්න ඔබ වින්දව වැටවලට සනීප ලැබෙන පිණිසේ ලේවලින් පාවිච්චි කරන්න කියලා මම ඔබ වහන්සේගෙන් අයදිනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ අනුග්‍රහය කරුණාව අත්දකින්නට අද දවසේ සලස්සන්න. මෙතන කුම්මන ප්‍රශ්නයක වේදනාවක ස්වාමිනී ඉන්නවද මගේ දෙවියන් වහන්සේ? පියාණනි සියලු ස්වාමිනී අසමදානකම් පහ කරලා යෝවා නිස්සී අද දවසේ ඕන් මොන ප්‍රශ්නයක ඇතුළු වුණත් අද දවසේ ඕයන් ප්‍රීතියෙන් යන්නට කරුණාවෙන් ස්වාමිනී. මේ සතිය පුරව බොහෝ දේ අපේ ජීවිතවල කරා ස්වාමිනී. මේ සතිය පුරා කරපු හැම දෙයකම ස්වාමිනී සුති කරමින් ඔබට ප්‍රශංසා කරන මේ කෙනෙක් කෙනා ගොඩනගන්න මගේ දෙවියන් වහන්සේ. මම මුළුමනින්ම බාර කර යාඥා කරනවා ස්වාමිනී වචනය තුළ බලවත් කරන්න ස්වාමිනී. වචනය සිත නැමැති හිත තුළ ලබා ගන්නට ගියා තබා ගන්නට ඔබ ආශිර්වාද කරන්න ස්වාමිනී. අද දවසේ දේව ගැතිවරේ කිව්ව ප්‍රකාරයෙන් ස්වාමිනී මානසික ආහාර නොව තාත්තේ කිරි මිශ්‍ර ආහාර නොව ස්වාමිනී ආත්මික ආහාර වලින් ඵල දරන්න ඔබ සලස්සන්න කියලා යේසුස් වහන්සේගේ නාමයෙන් මම ආයතනවා. ආමේන්. අපි දෙවියන් වහන්සේට නමස්කාර කරන්නේ යද්දී අපි අද හිතමු අපි මේ ගීතකාරයක මම තෝරගත්තේ විශාල හේතුවක් තිබුණ ශාන්තිය. මේ ගීතිකා තුනම මේක නිකන් කියන්න බෑ. මට කියන්නත් බෑ. මට මේක තියාගෙන ආසත් නෑ කියන්නේ. මේ වයරක නැත්තම් මේක මේ පළවෙනි ගීතිකාව මම ගහලා තියෙනවා විනායක කරේ කියන්නේ.
එච්චර මේක සතුටෙන් කියන්න ඕනේ ගීතිකා. අපේ ගෙදර යාක්ෂා මෙහෙදීදී මම පළවෙනිට මේක ගහලා තියෙන්නේ ඒ විදිහට මට ඒක මතක් වුණා. මේක දානවා. ආමේ අපි අප්පුඩි ගහමු මේ විදිහට. දේව රාජ්‍යන්ත මහි ජය වේවා සදා Us anin dia mi
යහපත් උස් හදින් කියමි ඔබ යහපත් ඔබ යහපත් යමත නයමින් කියමි ඔබ යහපත් නයමින් කියමි ඔබ යහපත් උස් හදින් කියමි ඔබ යහපත් ඔබ යහපත් යමත මන්දපේ ඔබේ සමීරේ නැත කිසිවෙකු ලන්වන්නේ පොළවෙහිද නැඹුරෙහිද ඔබේ නාමය පවසන්නේ අඳුරේ මා සිතේ නිරයේ ඔබමයි මගේ ආලෝකේ අනගී ඔබේ ප්‍රේමේ සවිදේ අන්වින් කියමි ඔබ යහපත් නටමින් කියමි ඔබ යහපත් උස් හදින් කියමි ඔබ යහපත් ඔබ යහපත් යමත කයමින් කියමි ඔබ යහපත් නටමින් කියමි ඔබ යහපත් උස් හදින් කියමි ඔබ යහපත් ඔබ යහපත් යමත සුන්දිරින් මගේ හදවත කියයි ඔබ යහපත් ඔබ යහපත් මහදා මගේ නුව කියයි ඔබ යහපත් ඔබ යහපත් සුන්දරින් මගේ හදවත ඔබ යහපත් ඔබ යහපත් නටමින් කියමි ඔබ යහපත් නටමින් කියමි ඔබ යහපත් උස් හදින් කියමි ඔබ යහපත් ඔබ යහපත් යමත කියමි ඔබ යහපත් අතමින් කියමි ඔබ යහපත් උස් හදින් කියමි ඔබ යහපත් ඔබ යහපත් යමත උස්සාවිනී වහන්සේ ස්වාමිනී මට යහපත් දේ පමණයි කියන්නේ මගේ ජීවිතේ ස්වාමිනී මගේ ධර්මක කියන්නේ ඔබ වහන්සේ යහපත් දේ පමණයි ස්වාමිනී දිනදේ කියන්නේ සුති වේවා කියන්නේ ප්‍රශංසා වේවා ජේසුනි අපේ ජීවිත තුළ මගේ සිත තුළ කියන්නේ ඔබ වහන්සේගේ නාමය ස්වාමිනී ඒ ජේසුස් යන නාමය මම උසස් කරනවා කියන්නේ ස්තුති වේවා ස්වාමිනී අපිව අද මෙතනට කැඳවුවට ජේසුනී ඔබ වහන්සේ තුලින් පමණයි කියන්නේ මේ කැඳවීමේ ස්වාමිනී අද මෙතනට ඇවිල්ලා ස්වාමිනී ඒ වහන්සේව නමස්කාර කරන්නට ස්වාමිනී ඔබ වහන්සේ මොන ගසනට කියන්නේ ඔබ වහන්සේ අපි අවස්ථාව ගන්නට කියන්නේ
ආමුරේ මුළු ජීවිතේ ඇති තුරා පාලතින තුරා නිරතුරු සදා වහන්සේගේ ස්වාමී ඒ අභිමුඛයේ ඉන්නට පියාණේ ඒ වහන්සේගේ ස්වාමීනි ඒ මහිමයක් දකින්නට පියාණේ මට සලස්සන්න පියාණේ අපි එක එක්කෙනෙක්ට ස්වාමීනි ඒ මහිමය ප්‍රකාශ කරන ස්වාමීනි මේ මොහොතේදී ස්වාමීනි වහන්සේගේ වචනේ ගලා එවන්න පියාණේ අපේ ස්වාමීනි මේ හදවත් වලට ස්වාමීනි ඒ වහන්සේගේ වචනේ ගලා එවන්න පියාණේ අපි ආත්මික කන් ශුද්ධාත්මයන්ගේ වහන්සේගේ හඬ අසන්න ඒ දිශාවට අපේ හදවත යොමු වෙන්න අපි මේ වෙලාවේදී පවිත්‍ර කරන්න ස්වාමීනි අපි සතිය පුරා මාසයක් පුරා අවුරුදු ගණන් පුරා අපේ දෙසවනට අපි අහන්න ඉඩ ඇරලා තියෙන සමහර වෙලාවට ලෞකිකදී සමහර වෙලාවට උපදූප කතා අනවශ්‍ය කතා සભ્યදී වැරදිදී සමහර විට අපි බලන දේවල් වලින් වෙන්න පුළුවන් අපි කතා කරන දේවල් යාළු මිත්‍රයන්ගෙන් වෙන්න පුළුවන් අපේ ශාරීරික කන විවෘත වෙලා තියෙන ආත්මික කනට අද අපි ඒ කියමු ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේට පවිත්‍ර කරන්න කියලා මේ මොහොතේදී අපිට ඕනේ අපේ ආත්මික කන ඔබ වහන්සේට විවෘත කරන්න ශුද්ධාත්මය. එතකොට අපි දන්නවා අපිට මඟ පෙන්වීම නිකම්ම ඇහෙනවා. අපි කර යුතු දේ නොකර යුතු දේ අපිට ඇහෙනවා. අපි දන්නවා. අපිව ලෝකේ මේ ශබ්දයෙන් අපිව නිදහස් කරන්න. අපිව ගේන එක තැනකට ස්වාමීනි අවංකවම ඔබ වහන්සේට නම දෙන්න. අපේ ඇස් පවිත්‍ර කරන්න ස්වාමීනි අපි බලන දේ අපේ විනිශ්චයස් වලින් අපේ උඩඟු ඇස් අපි විතරයි හරි කියලා හිතන අහංකාර චේතනා වලින් පෙනෙන ඇස් හදවතේ දෙයින් තියෙන ඒ ඇස් වලින් අපි බලන දේ මේ මොහොතේදී ස්වාමීනි පවිත්‍ර කරන්න. එවිට ස්වාමීනි අපේ ආත්මික ඇස් ඔබ වහන්සේ විවෘත වෙනවා. අපේ ආත්මික ඇස් වල දැනුමතිය වැඩි වෙනවා. අපි දකින්න යනවා ජේසුගේ ඇස් දෙකෙන් දකින මේ ශුද්ධාත්මය අපිට පෙන්වන්න යනවා. අනුකම්පාව, යහපත්කම, කරුණාව මේ දේ අපේ ඇස් වලින් දකින්න. අශුද්ධ දෙයක්, අශුද්ධ දෙයක් දකින්න අපේ ඇස් දෙක තවදුරටත් ඊතුර රඳවන්න බැරි භාවයක් එනවා. මොකද අපේ ආත්මික ඇස් දෙක තියුණු වෙන්න යනවා. අපේ ශරීරය පිනවන්න නෙමෙයි අපේ ආත්මය පිනවන්න අපි තෝරගන්න යනවා. අද අපි පොඩ්ඩ දෙනයි වෙන්න පුළුවන්. නමුත් අපි හැම කෙනෙක්ම අපි හත් දෙනා අපි කැප වෙමු. අපිට ඕනේ ස්වාමීනි මේ වගේ ශුද්ධවත් ජීවිතයක් ගත කරන්න. අපිව සුපරිශුද්ධ භාවය තුළ ගෙන යන්න. අපි ගැලවීම ලැබපු දවසේ ඉඳලා ස්වර්ගයේ දොරටුවට යනකම් අපි යන්නේ එක ගමනක්. ඒ ගමනේදී ස්වාමීනි අපිට දේවල් ලෝකේ මිනිස්යාට තියෙන හිමි දේවල්ම අපේ ජීවිතවලටත් වෙනවා. නමුත් අපිට ඒකට ජය ගන්න ඔබ වහන්සේ අපේ ආත්මික මිනිස්යාව අවදි කරා ශුද්ධාත්මයන් අපිට දුන්නා. ශුද්ධාත්මයන්ගේ මුද්‍රාව අපිට දුන්නා. අපිව දරුකමට හදාගත්තා. අපිට ඒ දරුකමේ ඒ භාග්‍ය ලබා දුන්නා. ස්වාමීනි ඔබ වහන්සේ අපිට මොනවාද දුන්නේ නැත්තේ? ස්වාමීනි ඔබ වහන්සේ අපිට මොනවාද නොදුන්නේ? හැම ආත්මික දීමනාවක් ස්වර්ගීක තලයේ ඔබ වහන්සේ අපිට දීලා ඉවරයි. අපිට අයිති කරගන්න පමණයි තියෙන්නේ. අපි මේ වෙලාවේදී ස්වාමීන් වහන්සේ කිව්ව එක එක්කෙනා ඕගලන්ගේ වචනේ කියන්නේ ස්වාමීනි ඒ පීස් 1:3ට අනුව ඒ ආත්මික ආශිර්වාද සියල්ල ඔබ වහන්සේ මම ඉපදෙන්නට පෙර ඔබ වහන්සේ මාව තෝරගත්තා. කැඳවීමලත් බොහෝය නමුත් තෝරාගත්තු ස්වල්පය කියලා. ඒ තෝරාගත්ත ස්වල්ප දෙනෙක් අද අපි මේ. අපේ පවුල් වලින් එක්කෙනෙක් අද අපි ඔබ වහන්සේ තෝරගත්ත නිසා අපි ස්තුති කරනවා ස්වාමී. දැන් අපිට මේ ජීවිතය ගත කරන්න ඒ අවශ්‍ය බලය, ශක්තිය, දේව වචනේ ශක්තිය, ස්වාමීන් වහන්සේගෙන් එන ශක්තිය, ඒ උන්වහන්සේගේ තුල තියෙන ශක්තිය, උන්වහන්සේගේ තුල රැඳෙන විට ලැබෙන ශක්තිය
අපිට නිදහස් කරන්න. අපි එක්කෙනාට ඕනේ ස්වාමීනි. ඔබ වහන්සේ දන්නවා අපේ දුර්වල තැන. ඔබ වහන්සේ දන්නවා අපි වැටෙන තැන. ඔබ වහන්සේ දන්නවා අපි ඇස් දෙකෙන් අපේ පාපයට යන්නේ. අපේ අතද, අපේ දකුණු අතද, දකුණු අත කියන්නේ අපේ ළඟම ඉන්න කෙනාද, අපේ කන්ද, අපේ දෙසවන්ද මොනවාද ස්වාමීනි අපිට පෙන්වන්න මේ මොහොතේදී. දැන් ඔබ වහන්සේ අපේ ආත්මික මනුෂ්‍යව අවදි කරවන්න. ඔබ වහන්සේගේ ඒ එළිදරව්ව තුළ, මේ එළිදරව් කිරීම තුළ, ඒ තුළ ජීවත් වෙන්න අවශ්‍ය සියලු උපකාර සුද්ධාත්මයෙන් ඔබ වහන්සේගෙන් අපිට ලැබේවා. මේ සියල්ල ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් ඉල්ලනවා. ආමේන්. ආමේන්. අනුවාලතික සාක්ෂිය බෙදා ගන්න දෙනවා. මම තමයි නම් හිතේ සාක්ෂිය දානවා කියලා. ඇත්තටම මේ රටේ යද්දී එක මාසෙක පඩියක් විතරයි මගේ අතේ තිබුණේ. ලංකාවේ පොතේ තිබ්බ ලක්ෂයක්. ඊට වඩා සත පහක් තිබුණේ නැහැ. ඒ වුණාට මම ගියේ කාරණා ගොඩක් ඉෂ්ට කරගන්න. මොකද අම්මා වයස නිසා අම්මට බාත්රූම් එක ගේ ඇතුලේ හදන්න ඕනේ. ගේ හැමදාම අම්මා කියන වැස්සට આવුවට මේ දොරවල් ටික තෙමෙනවා මේ මොනවාද වැරන්ඩ් එක ගන්න නිසා. ඉතින් මම හිතා ගිහලා ලෝන් එකක් දාලා මේ වැඩේ කරගන්නවා කියලා. ඉතින් මම මේ රටෙන් එක මාසෙක සැලරි එකක් විතරක් අරගෙන ගියා. ඒක කෑමට තියාගන්න ඕන නිසා. ඊට පස්සේ ගිහිල්ලා මම ගියා බැංක් එකේ ලෝන් එකක් දාන්න. ඊට පස්සේ කිව්වා රජේ මොනවද දෙන්නේ ඕනේ ජොබ් එකක් කරන රජේ ABOC බැංකුවේ මේ account දෙකක් තියෙන කෙනෙක් ඕනේ කියලා. ඉතින් ඇත්තටම එහෙම කට්ටිය දැන් හොයාගන්න අමාරුයි. අනිත් එක අස්සම් කරන්න කැමති නැහැ. මම ගොඩක් දෙනෙක්. ඊට පස්සේ දැන් සම්පත් බැංකුවට ගියාට පස්සේ කිව්වා සිංගප්පූරු මේ මැඩම් වැඩ කරන තැන එයාලගෙන් සම්පූර්ණම ඩීටේල්ස් ඉල්ලුවා. ඉතින් ඕවා ඉතින් ඇත්තටම කාර්යදර වැඩ මාස දෙකයි තියෙන නමුත් ඔය හැමදේම කරගෙන මට ඉන්නත් අමාරුයි. ඊට පස්සේ මම ගෙදර ආවා. ඇත්තටම ඒක කල්පනා කරලා හැන්දෑවට පස්සේ මම යාඥා කරා තාත්තවානි මගේ උපකාරයන් මං ආවේ මට මේ දේවල් කොහොම හරි කරගන්න ඕන. නමුත් මගේ අතේ තියෙන මුදල කොහොමද දකිනවා මේක ප්‍රමාණවත් නෑ මේ සියලු දේ කරන්න කියලා. ඊට පස්සේ උදේ මම ගියා අපේ මහගෙදර ගිහින් එන්න. එතකොට මැඩම් මට කෝල් එකක් දීලා තිබ්බා. ඊට පස්සේ මම ඒක දැක්කේ නෑ. ඊට පස්සේ ආයෙ මැඩම් මැසේජ් එකක් දාලා තියෙනවා මට කෝල් එකක් ගන්න කියලා. ඊට පස්සේ මම කෝල් එකක් ගත්තා. ඊට පස්සේ කිව්වා මට ඔයාගේ account එක දෙන්න කියලා. මම කොහේ ඊට පස්සේ ගෝවා මේ ලෝන් එකක් ගන්න මම එයාලට කියලා කිව්වා ලෝන් එකක් ගන්න යන නිසා මට මාස දෙකක් ඕනි කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා ඔයාලා ලස්ස පහක් ලෝන් එක ගන්න ගියේ account එක දෙන්න මම ඔයාලට පොතේ ලස්ස පහක් දාලා දෙන්නම් කියලා. ඇත්තට විනාඩි 5ක් යන හම්බුනේ නැහැ ඒගොල්ලෝ ලස්ස පහ. ඒ වෙලාවෙ මගේ account එකට දාලා දෙන්නා කිසිම දෙයක් මම පොඩියක් නෑ කිසිම දෙයක් නැතුව ඒ හැමදේම කරගන්න දෙවියන් වහන්සේගේ කරුණාව මට ලැබුණා. ඒ වගේම තමයි අම්මගේ පුතාගේ බෞතිස්මය මං ගියාට පස්සේ කරගන්න දෙවියන් වහන්සේගේ කරුණාව ලබා දුන්නා. මේ සියල්ල ගැන මට ඒක තමයි හොඳට සතුටුවෙන කාරණාව. මොකද අනිත් සියලු දේවල් මානසික කාරණාවල් ඒවා අපි පොළවේ භුක්ති විඳින දේවල්. නමුත් ඒ දෙන්නගේ ගැළවීම මට ඊට වඩා වටිනවා. මොකද මං හිතනවා මං ලොකු ජයග්‍රහණයක් ලැබුවා මගේ දේශයට ගිහිල්ලා ඒ දෙන්නව ස්ථිර කරලා ඒ වගේම මගේ අක්කා කියන්නේ සම්පූර්ණ මේ ගෙදර දේවාලයක්. බුදු රූපද අර හැම දෙයකින් ඉන්නවා. නමුත් අද හැම දෙයක්ම අත්හැරලා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. ඉතින් මට ඒක ඊට වඩා ලොකු සතුටක්. මොකද උන්වහන්සේගේ වචනේ කියනවා පළමු කොට දුරුම අදා ගන්න, පසු නුඹ ගැලවෙන්නේ, පසු නුඹගේ ගේ වැසියොත් ගලවනවා කියලා. ඇත්තටම ධර්මිෂ්ඨකමත් රාජ්‍යයත් හොයද්දී අපේ සියලු උන්වහන්සේ දෙන්න බලවත් වෙනවා. ඉතින් ඒ නිසා මම මගේ දෙවියන් වහන්සේට බොහෝසේ ස්තුති කරනවා. මට හිතා ගන්න බැරි දෙයක් මාව ලංකාවට අරගෙන ගියා. ඒ හැමදේම කරන් උන්වහන්සේගේ කරුණාව දීලා නැවතත් මේ දේශෙට මාව අරන් ආපු නිසා දෙවියන් වහන්සේට ස්තුති කරනවා. අපි මේ වචනේට ආද එන්නේ උපවාසය ගැන තමයි මම කතා කරන්න යන්නේ. දැන් ඕගොල්ලන් උපවාස කරලා තියෙනවා ඇති. දැන් චන්දි ඉස්සර බෞද්ධ කාලෙත් උපවාස කරන්නේ නැතිනේ. කරලා නැහැ. උදේටවත් කරන්නේ. හරි. උපවාස කරලා තියෙනයි කියන්නේ. කරලා තියෙනවා. උපවාස කියලා කියන්නේ මම දැන් පළවෙනි කියන්නේ උපවාසය කියන්නේ උපවාසයෙන් නොවෙන්නේ මොකක්ද? නැත්නම් උපවාසයෙන් කරගන්න බැරි දේ මොකක්ද? ශාන්ති මේ ලයිව් එක ඔෆ් කරමු. මේ දෙකවල ටිකක් පේනවා. උපවාසය කියන්නේ කුස්. දැන් හරියට උපවාසය යනු කුසගින්නේ වැඩවර්ජනයක් නොවේ. ඊයර ඊමල් වේදවන්සලා කියලා. හරිද? කැමරෝගා පුරුලියක් ගන්න. කොරෙන් කණේකවත් නැත්තම් දැන් සමහර අය ඉන්න උපවාස කරනවා
මම දන්න කීප දෙනෙක් ඉන්නවා. හරි. නැත්තම් ඉස්සර මමත් එහෙම කරලා තියෙනවා. අපේ අම්මයි තාත්තයි සඳහන් කතෝලික පල්ලියේ ඉන්න කාලේ උපවාස කරනවා. ඉතින් ඒතකොට අපේ අම්මට හැන්ද වෙලා වෙනවා. අර සුප් එකක් එහෙම හදලා ගෙනල්ලා එකම මුත්තානේ. ඒතකොට වැඩිපුරක් ටිකක් සලකනවා. ඇයි උපවාසයක් කරා කියන්නේ. උපවාසය යනු ඒ ඇවිල්ලා මේ දෙවෙනි කාරණාව. ඇත්තට ඒක ඇත්තේ. උපවාසයේම කුසගින්නේ නිකම් බඩගින්න ඉන්නව නෙමෙයි. දැන් ගෙදර කන්න දෙමුන් නැහැ. අපි හිතමු උයලා නැහැ. නැත්තම් ගෙදර නැහැ බඩු. හදලා නැහැ. ලිස්ට් හදලා නැහැ. මම ගෙදර ගිහිල්ලා බැලුවා මොකුත් නැහැ. අද මම ෆාස්ට් කරනවා. කන්න නැති ඉඳලා කන්න දුක් නැති ඉඳලා ෆාස්ට් කරනවා කියන කට්ටියකුත් ඉන්නවා. මම බොරු නෙමෙයි කියන්නේ. හරිද? කන්න නැති නිසා උපවාසයේ account එකට ඒක දාන්න එපා. ඒක බඩගිනි account එකට දාන්න. හරිද? ඒක ඇවිල්ලා උපවාසයක් නෙමෙයි. ඊළඟ එක මේක ඇවිල්ලා මේ පරිසවරු ගොඩක් මේ ඇත්තට මේ විදිහට කියන්නේ පරිසවරු කියලා මේ බයිබලයේ කියන්නේ ඒගොල්ලෝ ජුදාම කට්ටිය තමයි ජුදා ආගමේ ඒගොල්ලන් නිකන් කොටසක්. දැන් අපි ක්‍රිස්තියානි ගත්තම තියෙනවා කතෝලික තියෙනවා අපි බෝනගෙන් ක්‍රිස්තියානි කට්ටිය ඉන්නවා. මේ වගේ කට්ටියක් තමයි මේ වගේ එක අනුඛණ්ඩයක් තමයි මේ පරිසවරු සදිසිවරු කියන්නේ. පරිසවරු ඒගොල්ලන් මේ निराහාරව කියන එක දැන් පුරාණ විසුමේ ඉඳන් දෙවියන් වහන්සේ කිව්ව එකපාරක්. මේගොල්ලන් දෙපාරක් කියනවා. ඊට වැඩිපුර ඉඳලා ඒගොල්ලන් පෙන්නන්නේ යනවා අපිට අර්මිෂ්ඨ වැඩි. ඔයා කීයක් පාස් කරාද? ඉස්සර කතෝලික පල්ලියේ මට මතකයි මම ඕල්ඩර් සර් කරා. ඒ පොඩි කාලේ. එතකොට අහන උඹ කොච්චරද පාස් කරා? අර සතාරික කාලේට පාස් කරන කීයක් කරාද? 3ක් කරා. හරිද? ඊට වඩා කොහොමද වැඩිපුර account එකට දාලා ධර්මිෂ්ඨ වැඩි කියලා පෙන්වන්න හදනවා. මේක ඇවිල්ලා උපවාසයක් නෙමෙයි. එහෙම එකක් නෙමෙයි උපවාසයක් නොවනක. උපවාසය ඔබේ ඇදහිල්ල ගොඩනගන්නේ හෝ ඔබේ ඇදහිල්ලට එකතු කරන්නේ නැත. ඇදහිල්ල ෆේත් එක උපවාසයෙන් වැඩි වෙන්නේ නැහැ. ඒක බයිබලෙන් තියෙන එක. උපවාසයෙන් ඒක වැඩි වෙන්නේ නැහැ. නමුත් වෙන දෙයක් වෙනවා මේ අපි ඉස්සරහට එනවා ඒක කතා කරනවා. උපවාසය තුල අපේ විශ්වාසයේ පැත්ත උඩට යන මම කියවනේ මාංශයයි අපේ ස්ත්‍රීත්වයයි අතර සටනක් තියෙනවා කියන්නේ. පස්සේ මේ දෙක මේක තේරෙන්න නමුත් මෙතනදී දැන් හිතන්න උපවාසය ඔබේ ඇදහිල්ලට එකතු කරන්නේ මොකක්වත් නැහැ කියලා. හරි? අන්තිමට උපවාසයේ දෙවියන් වහන්සේගේ මනස වෙනස් කිරීමේ ක්‍රමය මේ ගොඩාක් අය වරද්දගෙන එකක් නේ. මම ෆාස්ට් කරලා ආචාර කරලා දෙවියන් වහන්සේගේ හිත වෙනස් කරනවා. මම බලින් අර පොල්ලාව වෙනස් කරගන්න නිරාහාරව මම දවස් 40ක් හිටියා පිටලා අනිත් වෙනස් වුණා. වල ලෙඩක්. එතකොට නිරාහාරව ඉන්නවා දෙවියන් වහන්සේගේ මනස වෙනස් කරනවා. ඒක තවත් වැරදි උපකල්පනයක්. උපවාස ඇත්තටම දැන් මේ නිකන් අර්ථකථනය තමයි උපවාසය යනු ආගමික මේක ඇවිල්ලා මේ Google එකේ තියෙන එක උපවාසය යනු ආගමික ආත්මික හෝ සෞඛ්‍ය ආශ්‍රිත හේතුන් මත නිශ්චිත කාලයක් සඳහා ආහාර සහ සමහර විට පාන වර්ග වලින් රැකීමේ සිටීමේ පුරුද්ද. එතකොට මේ අර කෙට්ටු වෙන්න බඩගින්න දින්න කට්ටිය මේ කවුන්ට් එකේ දාගන්න එපා. කෙට්ටු වෙන්නේ නැහැ. මේ කවුන්ට් එකට දාලා කරගෙන සමහර අපි පාස් කරා කියලා ඒ කවුන්ට් එකේ යනවා. හරි සන්තෝෂයි පාස් කරා කියලා. හැබැයි දෙවියන් වහන්සේ බලලා අනේ මේ මෝඩ දරුවා කියලා හිතන ඇති මොකද උපවාසය කියන්නේ ඒව නෙමෙයි. අපි රෝම 8 මෙහෙම එකක් තියෙනවා. අපි දරුවෝ නම් උරුමකාරයෝද වම් දෙවියන් වහන්සේගේ උරුමකාරයෝද ක්‍රිස්තුස් වහන්සේ හා සමග හවුල් උරුමකාරයෝද වම්. එහෙනම් උපවාස කරලා අවගන්න දෙයක් නෑ. ජේසු හම්බෙච්ච අයට සෑම දේ තිබේ උරුමය තිබේ. ඒක තමයි මම කිව්වේ මම බයිබලයෙන් ඒක ඔප්පු කරලා පෙන්නන්නම් කියලා.
උපවාස කරලා ගන්න ඕනේ. ජේසු දීලා ඉවරයි ඔක්කොම. කවුරු හරි කියනවා සෝය කුරුස ගසේදී සෝය දීලා ඉවරයි. කුරුස ගසේදී අපිට ගැලවීම දීලා ඉවරයි. උපවාස කරන්න ඕනේ ඒකට. නමුත් අපි හිතනවා මගේම සහෝදරයෙක් ඉන්නවා මට දැන් මේකට මම ලෑස්ති වෙච්චලා මම හිතුවා මම මගේම සහෝදරියට මම කතා කරන්න ඕනේ කියලා මේ දේ එයාගේ මේ වැරද්ද හරි ගස්සා. මගේ ලොකු අක්කා එයාගේ මට කිව්වා මම ෆාස් කරලා යාඥා කරා මට මේකට උත්තර දුන්නා කියලා. ඉතින් ඇත්තටම මෙහෙමයි අපි ෆාස් කරලා අපි උපවාසයේ යෙදিলা යාඥාව ඇවිල්ලා හේතු වෙයි අපේ ප්‍රශ්නෙට උත්තරයක් වෙන්නේ ඒක වෙනම එකක්. නමුත් ඒ අපි ෆාස් කරලා යාඥා කරන දෙවියන් වහන්සේ මේකට උත්තර දුන්නා කියලා ආදේශ කරගන්න එක වැරදි දෙයක්. මොකද මේ උපවාසය ඇවිල්ලා වෙනස්ම දෙයක් වෙනස් විශ්ව. එතකොට දැන් අපිට අපිවම ධර්මිෂ්ඨ වෙන්නේ නැත්තම් ඇදහිල්ලට දෙයක් අයිති වෙන්නේ නැත්තම් හරි එතකොට ඊළඟ මොකද දෙන්නේ උඩට ධර්මිෂ්ඨ වෙන්නේ නැහැ ඇදහිල්ලක් නැහැ අපේ දෙවියන් වහන්සේගේ මනස වෙනස් කරන්න බැරි නම් දැන් යමු ඊළඟට බඩගින්නේ උපවාසය කිරීම ඉවෙන් දෙනවා හරි ඒක උපවාසය තරම් වැදගත් උපවාසය වැදගත්. නිරාහාරව සිටීමෙන් ඔබට දෙවියන් වහන්සේගෙන් වැඩියම උපයාගත පුළුවන්. නොයක. උපයාගත නොහැක මම ඔක්කොම කන්න තින්න ටික ඉතුරු වෙනවා. කැමරියක් තමයි ඉතුරු වෙනවා. අනේ එතනින්නේ අනිත් ටිකට යන්නේ. ඔව් දැන් මෙහෙමයි. දැන් පළවෙනි මේක මම ඔයගලන්ගේ ගෙන්න ඕනේ උපවාසයේ යෙදෙද්දි මතකද දැන් ලෝක 18 තියෙන මේ පරිසරේ තමා සිල්වත්යයි සිතමින් සිංහලයේ ලස්සන මේ සිල්වත් අන් හැමදෙනා හෙලාදුටු ඇතැම් අයට උන්වහන්සේ මේ උපමාව වදාළසේක. මිනිසුන් දෙදෙනෙක් ආඥා පිණිස දේවමාලිගාවට නැගී ගිය එක්කෙනෙක් පරිසරයේදී. එයා එතකොට බොහොම චුද්ධවන්තයි කියලා පෙන්වන්න මිනිස්සු දැන් මම කියවනේ ඒගොල්ලන් හිතනවා දෙවියන් වහන්සේට කිට්ටු නම් උපවාස කරනවා. එතකොට ඒගොල්ලන් ආවේ කොහොමද? මූණ නිකන් මලානික කරගෙන මැරෙන්න ඕන වෙන්නම දවස් ගානක් උපවාසයේ ලොවින්ද හරිම අමාරුයි කියලා කරනවා. මේ කාලේට ෆාස්ටිං කරන කට්ටිය සමහර අය මම දන්නවා මේ කියන්නේ මුස්ලිමයි. ඔව් මම නම කියන්න කැමති නෑ. මේ දැන් ඒ අය පෙන්නන සමහරලාට ඉස්සර මට ඔෆිස් එකේ පොස්ටාරි මම එතකොට කියනවා උදේ පාන්දර පණ යන කාලේ වෙලා දැන් මෙතන අමාරුයි කියන්නේ ඉන්න එපා මට කියලා මම පැනලා යනවා. ඒක හැමදේම මම කියනවා මම දන්නවා ඒගොල්ලන් කන ආහාර වේලක් මොනවද උදේට කන්නේ කියලා. මේක කෑවම පාස් කරන්න ඕනේ අපිට කන්නත් බෑ දවසක් යනකම්. ඒ කාම කෑමේ විදියට. අරාබි හිතුවා දන්නවා. ඉතල දිනවා තමයි ඒක උපවාසයක් නෙමෙයි. හරිද? එතකොට ඇයි මේ උපවාසය මෙච්චර වැදගත්? අනිවාර්යෙන් මේක විශාල වැදගත්කමක් තියෙන එකක්. අපි ඒක තමයි එන්නේ. එතකොට මම ඔයගලන්ට කියන්නම් උපවාසය තුළ ආත්මික මම අද කතා කරන්නේ මේ ආත්මික පැත්ත විතරයි ශාරීරික පැත්තෙන් විශාල විද්‍යාත්මක විශාල ඇඟට ගුණයක් තියෙනවා. විශාල ගුණයක් පොඩි පහේ එකක් නෙවෙයි විශාල ගුණයක්. නමුත් ආත්මිකව තියෙන ගුණය ගැන තමයි අපි ටිකක් අද කතා කරන්නේ. අපගේ මුළු හදවතින්ම දෙවියන් වහන්සේව සෙවීමට සහ උන්වහන්සේ කෙරෙහි පමණක් අවධානය යොමු කිරීමට. මේ පළවෙනි කාරණාව. දැන් ඔයගලන්ට මතකද ජේසු ප්‍රසිද්ධ ජීවිතයේ මේ මිෂන් එක කරන්න විශාල මුළු ලෝකෙම ගලව ගන්න මේකේ ආරම්භයේ ජේසු මොකද කරේ? ජේසු බෞතිස්ම වෙනවා. එළියට එනකොට සුද්ධාත්මයන් පල්ලෙහාට ඇවිල්ලා මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයා කියලා කියනවා.
දෙවියන් වහන්සේ එහෙම ප්‍රකාශ කරාට පස්සේ අපිට එහෙම දුවන කොහොමද? අපි දෙක තුන උඩින් යන්න පටන් ගන්නවා ඊට පස්සේ. විකෘත වෙයි ඇවිදින්නේ නේද? මයිකල් ජැක්සන් වගේ ඇවිදින්නේ. මේ මගේ ප්‍රේමවත් දුව කියලා කිව්වට නේ. නමුත් ජේසු ඊට පස්සේ මොකද කරන්නේ? දින කීයද? 40ක්. දින 40ක් ඒක කියන්නේ ජේසු වතුර ගන්න නැති. මොකද ආහාර ගත්තේ නැහැ කියලා ලුක්ස් විශේෂය තියෙනවා. ආහාර ගත්තේ නැහැ. මේ තැන තියෙනවා දැන් ඊශ්‍රායලයේ හරි ලස්සන තැන මම ඉන්නේ ෆොටෝ බලුවා හරිම ලස්සනයි ජේසු ගියා කියන තැන. ඇත්තට මේක උස්තන කියලා බින්ද තමයි එතනින් පෙන්වන්න පුළුවන් මේ යක්ෂයාගේ පල්ලෙහා තියෙන දේවල් ටික. ජේසු මේ ලොකු ක්‍රියාවට විශාල බාක් තියෙන විශාල දෙයක් කරන්න යන්න කලින් වාසය වෙනවා. ඒ කියන්නේ මොකටද? එල්ලය අරගන්න. මනස එල්ලයකට අරගෙන මනස එක තැනකට ගේන්න මේ බඩ හොඳට සෙට් වුණා කාලා දීලා මොකද වෙන්නේ? දැන් පල්ලි දෙකක් තියෙනවද? පල්ලි නිදිමතේ තියෙන්නේ. දැන් හොඳට මම කියන්නේ අපි මේක ඉවරන මේක එක විදිහකට පොඩ්ඩක් උපවාසයක් තමයි අපි. හැබැයි මේ උපවාසයක් නෙමෙයි. අපි පහක් වෙලා කන්නේ. හරිද? මොකද උඹලාට කෑවම මේ කට්ටිය මුගිරේ. හරිද? ඉතින් මේ උපවාසය තුළ ජේසුගේ ශරීරය එහෙම ඉතින් මේ දෙවියන් වහන්සේ තමයි මාංශගත වෙලා ආවේ මිනිස්සෙක් කරන්නේ. විද්‍යාත්මකව දින 40ක් මිනිස්සෙක්ට ඉන්න බෑ. මිනිස්සෙක් ඉන්න බෑ. සති දෙකක් තුනක් යනකොට වතුර විතරක් ගත්තොත් මැරෙනවා. නමුත් ජේසුගේ ශරීරය මේ වීක් වෙන්න දින 40ක් යනවා. ඊට පස්සේ තමයි අර එන්නේ ඒ බඩගින් නින්නකොට තමයි යක්ෂයා කියන්නේ මේ ආහාර මේ ගල පාන් කරලා කන්න කියලා. එතකොට ජේසු යාව මොනවද කියන්නේ පරාජය කරන්නේ ද්විතීක කතාවේ වචනේ. ජේසු කියනවා ආහාරයෙන් මිනිස්සු ආහාරයෙන් පමණක් නෙමෙයි ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේගෙන් වෙන වචනයක් තුලමයි කියලා. ඒ ඇවිල්ලා ජේසු පාවිච්චි කරේ ඒතකොට අලුත් ගිවිසුමේ පරණ ගිවිසුමේ ද්විතීක කතාවෙන් තමයි ඒක අරගෙන යක්ෂයා පරාජය. නමුත් මට මෙතන ගේන්න ඕනේ ඔයගොල්ලන්ම පළවෙනි කාරණාව තමයි විශාල දෙයකට දෙවියන් වහන්සේ තුල එල්ලයක් ගන්න. දෙවියන් වහන්සේ තුල ස්ථිර වෙන්න අපේ මනස දෙවියන් වහන්සේ දාන සමානවට අපිට මාර්ගය පෙන්නනවා. අපි යන්න පටන් ගන්නවා. මගදී කවුරු හරි මිතුරා අරගැහුවේ තැබෑරුමක් ළඟ වගේ සංකාර ට්‍රැක් එක පනිනවා අවසරේ. මතකනේ යන්න කියලා. ඒක වෙන්න බෑ. මොකද ජේසු මේ ලෝකේ ගලව ගන්න ආපු මාර්ගයේ එයාට එහාට මෙහාට යන්න මොකද දන්නවද මේ වෙලා තියෙන අපේ ශරීරය මනුස්ස ශරීරය කියන එක හරිම වෙනස් වෙන සුළුයි. එහාට මෙහාට වැනෙනවා. මේක කඩන්න මේක ග්‍රහණයට ගන්න විශාල එකක් තමයි උපවාසය. මොන පළවෙනි කාරණා. දෙක උපවාසය යන අප ජීවත් වන්නේ ආහාර නිසා නොව උන්වහන්සේගේ වචනේ නිසා බව එක ප්‍රකාශ කිරීමක්. දැන් අපිට බඩගින්න දැනෙද්දී අපි දැනෙන්න ඒක කරද්දී අපි නිකන් නෙමෙයි මං කියවනේ දැන් නිකන් අර කෑම ගන්න නැතුව ඉන්නවා කියන එක උපවාසයක් නෙමෙයි. අපි කෑම ගන්න නැතුව අපි මේ වෙලාව පාවිච්චි කරනවා යාඥා. යාඥා කරන්න සම්පූර්ණයෙන්ම බැරි නම් ජේසුත් එක්ක කාලයක් ගන්න බැරි නම් එදා නිකන් අනේ බඩගින්න ඉන්න එපා. මොනවද කන්න. ඒ අපරාධය කරගන්න එපා. මම ධර්මම කියන්නේ අනේ අපරාධය. එදා මොනවද කාලා සතුටින් ඉන්න මොකද ජේසුත් ආසයි අපි සතුටින් ඉන්නවා. නමුත් ඔන්න දැන් අද පුළුවන් නම් මම තීරණය කරනවා අද මට පුළුවන් ටිකක් ජේසුත් එක්ක මම කාලය ගත කරන්න ඕනේ. අද මම එතකොට මම කියනවා මම අද නිරාහාරව මම පටන් ගන්නවා. මේ සතිය මට මම ගන්නවා නිරාහාරව යාඥා කරන්න. මේ වෙලාව ඒ කන වෙලාවේ මම යාඥා කරන්න ගන්නවා. අන්න එතකොට තේරෙන්න ගන්නවා කොහොමද මේ නිරාහාර උපවාසයේ තියෙන බලය දැනෙන්න ගන්න.
නැතුව නිකන් නොබායදලා ඒ වෙලාවේ වෙන වැඩ කර සින්දු දදා මොකද බඩගින්න මේව කරගන්න සින්දුවක් කනවා අරවා මේවා නැත්තම් නිදිනවා නිදිලා ඉන්නකම් වෙලාව ගන්න විතරයි. ඔය අපරාධයක් එක් කරන්න එපා දීනේ කන්න. මම අප්‍රේල් මහසිකුරාදා එදාට මම ඇත්තටම මේ දැන් එදාට කන්න නැතුව හිටියා. ඒක කරන්න ඒ මහසිකුරාදා හින්දා නෙමෙයි. ඒක කරන්න මේ අදහස උද. මේ මහසිකුරාදා මෙහෙම හිතුවොත් ඔන්න ඔය ඒ දවස මෙහෙම ගන්න. ජේසු මං වෙනුවෙන් මගේ පාපය වෙනුවෙන් මේ ඔය දවසම නෙමෙයි. ඇත්තටම ඔය දවස ගත්තට ලෝකේ ඉතිහාසයෙන් ගත්තොත් එදා ඒ කිට්ටු පාරවල්. අපි හිතමු ඒ දවස කියලා. ජේසු මං වෙනුවෙන් මේ මරුණයි කියන මේ දවස. මං වෙනුවෙන් දුක් විඳපු දවස. මට ආසයි ජේසුගේ එක්ක සම්බන්ධතාවය වැඩි කරගන්න. අන්න ඒ නිසා මම අද උපවාසයේ ඉන්නවා. ඒ නිසා මම අද කෑම කන්නේ නැතුව ඒක අතහැරනකොට දෙවියන් වහන්සේට පෙන්නනවා අපේ මේ බඩට දාගන්න කෑම රස ආහාර දාගන්න තියෙන එක මම කැප කරනවා. මම දෙවියන් වහන්සේගේ දේ දැනගන්න ආස නිසා. ජේසු ගැන දැනගන්න ආස. දෙවියන් වහන්සේගේ ප්ලෑන් එක දැනගන්න ආස නිසා. මට ටක්කාර ඔළුවට එනවා තව උදාහරණයක්. දානියල් එයාගේ විෂන් එකක් දැක්කට පස්සේ ආ දකින්න මේක ඒකියා දින ගානක් යා නිරාහාරව ඉන්නවා. ඊට පස්සේ මේ තේරුම් ගන්න මේ මොකද එයාගේ යාච්ඡාවේ එයා සෙනග වෙනුවෙන් යාච්ඡා කරේ දෙවියන් වහන්සේ. එතනදී තියෙනවා දැන් මෙයා වෙනුවෙන් එනවා ස්වර්ග රාජ්‍යයෙන් දේවදූතයෙක්. එන පණිවිඩය ගේබ්‍රියෙල් එන්නේ මේ පණිවිඩය අරන් කියන්නේ මෙයාගේ යාච්ඡාව ස්වර්ගයට නැගින් නැතුව තිබ්බ එක උපවාසය තුළ ස්වර්ගයට යනවා. ඒක ඇවිල්ලා මහා බලගත දෙයක්. ඒ කියන්නේ අපිට පුළුවන් ස්වර්ග රාජ්‍යයට අපේ කන්නලාව අපේ යාච්ඡාව උඩට යන්නේක ඒ තියෙන බාධක බෙදින්න. මොකද ඒකේ එයාගේ උපවාසය තුළ එයා යාච්ඡා කරද්දී කියනවා දේවදූතයා ගේබ්‍රියෙල් නතර කරන් හිටපු ඒක ඇත්තටම මොකද කියන්නේ අධිපතිකම් හිටපු කෙනෙක්. එයාව පරාජය කරන්න මිකායල් කියන අග්‍රදූතයාව දෙවියන් වහන්සේ එවුවා කියලා. ඊට පස්සේ ඒ සටන ඉවරුණාට පස්සේ මේ ගේබ්‍රියෙල් දේවදූතයා ඇවිල්ලා මට පණිවිඩය දෙනවා. එතකොට මේ දානියල්ගේ උදාහරණයක් අපිට ගන්න පුළුවන් ස්වර්ග රාජ්‍ය ස්වර්ගීක තලයේ දේවල් වෙනස් කරන්න හැකියාව හම්බ වෙනවා මේ උපවාසය තුළ යාච්ඡා. ඒක විශාල දෙයක්. එතකොට ඒ කියන්නේ දෙවියන් වහන්සේව අපිට දෙවියන් වහන්සේගේ ස්වර්ගීක දේවල් දැනගන්න. දැන් ඇත්තට මෙයාට ඕනේ වුණා මේක තේරුම් ගන්න. එයා දැක්කේ මොකද්ද කියලා විශාල දෙයක් දකින්නවා ටයිග්‍රස් ගගාශ්‍රිත. එයාට තේරෙන්නේ මොකද්ද මේ මම දැක්කේ මේ විෂන් එක කියලා. එයා යාච්ඡා කරනවා උපවාසය යාච්ඡා කරනවා. එතකොට තත්ත්වය වෙනස්. එහෙනම් නිකන් නෙමෙයි අපි උපවාස කරන්නේ අපි දෙවියන් වහන්සේ වෙතට කිට්ටු වෙන්න දෙවියන් වහන්සේගේ ඒ එල්ලය තියාගන්න. මොකද අපේ මාංශය අපේ ස්වර්ගීක මොනවාද අපේ ස්පිරිට් මෑන් මොකද ඒක කියන්නේ ආත්මික මනුෂ්‍ය අතර තියෙන මේ සටන නිසා අපි එක්කෙනෙක්ව පල්ලෙහාට දානකොට අපේ මානසික ශරීරය පල්ලෙහාට දානකොට අපේ ආත්මික ශරීරය ශක්තිමත් වෙලා තියෙනවා. මේකට තමයි මම කිව්වේ අර ෆේත් එක අපේ විශ්වාසය වැඩි කිරීමට දෙයක් වෙන්නේ නැහැ. ඔන්න කතා මොකක්ද දන්නවද? අපේ අවිශ්වාසය නසන්න පුළුවන් එක. හදවතේ ඇති අකීකරකම කියලා කියන ඇත්තට මේක ඇවිල්ලා අවිශ්වාසය නසන්න පුළුවන් තැනක්. අවිශ්වාසය නැති තැන මොකද්ද වෙන්නේ? විශ්වාසය ශක්තිමත්. එතකොට අපේ මේ අකීකරුකම අපේ මාංශය යට වෙන්නේ නැතුව පාවුතුමා මේක කියනවා පිට ලස්සනට. එතකොට අපි මෙතනින් ගන්න ඕනේ මේ කාරණේ තමයි
අපේ මේ උපවාසය තුළ අපි අපේ අවිශ්වාසය නැති කරා. දැන් පේදුරුතුමා ජේසුව දැකලා මුහුදේ ඇවිදිනවා. එයාත් බහිනවා ඉතින්. එයාට ෆේත් එක තිබුණා. විශ්වාසය තිබුණා. විශ්වාසය තිබුණා. මුහුදේ ඇවිදින්න එයාත් යනවා ටිකක්. ඇවිදගෙන යනවා. ඊට පස්සේ යා වටේ තියෙන දේවල් දැක්කම මොකද්ද වෙන්නේ? හිතට බය එනවා. මොකද එයා මාළුකාරයෙක්. එයා දන්නවා මේ මොහොත මේ වෙලාවේ කොච්චර සරයිද කියන මම පෙන්නවා ඒ මොහොත සර වෙන විදිහක බලන්න පුළුවන් වීඩියෝ එකක්. ගලියේ මොහොත. ඒ වෙලාවේදී එයා වටේ දැක්කම මොකද්ද උනේ? එයා බය වුණා. නමුත් එයාට විශ්වාසය කියන එක තිබුණා. නමුත් එයාට බය කියන එක ඉස්සරහට ආවා. එයාගේ මානසික ඒ අපේ ඒ තියෙන මාංශය ශක්තිමත් එයාගේ ඒ කාලේ. මොකද එයා ගැලවීම ලැබලා වැඩි කාලයක් නෙමෙයි. ඒක දැක්කම ටක් ගාලා ගෙනෙන්න ගන්නවා. ඉතින් අපි ඒක නිසා අපේ මේ උපවාසය තුළ අපේ මානසය අපි දුර්වල කරනවා. අපිට ස්වාමීන් වහන්සේත් එක්ක විශාල සංවාදයකට යන්න, විශාල සම්බන්ධයක් ඇති කරගන්න. මේ සම්බන්ධය තුළ දෙවියන් වහන්සේ අපිට අලුත් දේවල් කතා කරන්න යනවා, අපිට මඟ පෙන්වන්න යනවා. මඟ පෙන්වීම අපේ ස්ථිර කරයි. දෙවියන් වහන්සේ අලුත් දේවල් පෙන්නයි. දැන් මම සිස්ටර් පොඩ්ඩක් දෙන්නම් මේ අත්දැකීමක් කියන්න උපවාසය තුළ මේ ළඟදී ගියේ ඔයා පොඩ්ඩක් බෙදා ගන්න පුළුවන් විනාඩියකින් දෙකකින්. ඔයාගේ විෂන්ස් අපේ දැන් අපි කන කෑම වලින් අපේ මේකට තියෙන ශක්තියනේ. දැන් අපි කන්නේ නැතිකොට මේක නිකන් කන නැතුව යනවා. එතකොට මේක පණ විතරවල පාස්ට් කිව්වා වගේ අරයා ශක්තිමත් වෙනවා. එහෙමනේ දෙක වැඩ කරන්නේ. එතකොට මේ निराහාරශීලී මේ උපවාසයෙන් ඒක ශක්තිමත් කරන එක කෑම. දේව වචන වගේම උපවාසය. ඉතින් ශක්තිමත් වුණාම වෙන්නේ දැන් අපි අපේ මේ ශරීරය අපේ මහත් වෙන්න මේක පිනවත්ටි අපේ මේ මාංශයේ ඇස් වලින් මේවා වලින් අපි ටීවී බලනවා අරවා මේවා වලින් කරනකොට අපේ හිත හොඳට සන්තෝෂ වෙනවා. ආත්මික මිනිස්සයා බොහොම අර ස්ලම්බ් එකකට කියලා කියන්නේ නිදිවර්ජ පැත්තකට යවෙනවා. නමුත් අරකින් එයා අවදි වෙලා අපිව නිකන් අඩපණ වෙන එක නෙවෙයි බඩගිනි වැඩි වෙනකොට ඒක නෙවෙයි. ඉතින් එහෙම වෙලාවෙදී අපේ අර අපිට දැන් හොඳට කෑවම දුවන්න පුළුවන් ඕන දෙයක් ටග්ගාලා වැඩ ගොඩක් කරන්න පුළුවන් ශක්තිය එනවනේ කායව පණේනවා කියන්නේ. අන්න ඒ වගේ තමයි ආත්මික මිනිස්සයාට මේ निराහාරශීලී භාවය තුල හොඳ ශක්තියක් කියනවා. ශක්තියක් කියන්නේ මේ ශක්තිය ඇවිල්ලා සුද්ධාත්මයන්ට සෙන්සිටිව් වෙනවා. මොකද ඒක කියන්නේ සුද්ධාත්මයන්ට අර කනෙක්ට් වෙන එක වැඩි. මේ මාර්ග සංවේදීතාවය. ඒකෙදි සමහර වෙලාවට දර්ශන දැකීම මඟ පෙන්වීම දැන් අර ඒක දෙවියන් වහන්සේගේ දීමනාවක් දැන් තියෙන්නේ සිහින වලින් කතා කරන එක බයිබලයේ වෙනදට වඩා කියවනකොට ඒකේ ගැඹුර මේ ඔක්කොම ආත්මික පැත්ත ටක් ගාලා අර මෙයා වෙනවා අවදි වෙනවා හරි ෆාස්ට් වෙනවා. ඉතින් මම ගොඩක් වෙලාවට මම ඔය ඒ වගේ මේ निराහාරශීලී මේකකට යනකොට මොකක්වත් ඉන්ටෙන්ෂන් එකක් දැන් ඔයගොල්ලෝ ඔක්කොම අපේ දුවත් මේ බදින්න ඒ වයස 23 24 ඉතින් මට සමහර අය කියනවා ඔය වගේ ඒවා වලට ෆාස්ට් කරලා ප්ලේ කරන්න ඕනේ දාන ගහලා දවස් 40ක ෆාස්ට් එක. ඒ කියන්නේ අර මේ කිව්වා වගේ සම්පූර්ණයෙන්ම අපේ ඉන්ටෙන්ෂන් එක දෙවියන් වහන්සේ මම ෆාස්ට් කරාම හරියට නිකන් අපි උගල මවා ගන්න ගින්න මේ එකක් තියෙනවා මේ අපි දරලිපට අපි වැඩිපුර ගින්දර දානකොට අර පිටපත රත් වෙනවා. ඉතින් මගේ ෆාස්ට් එකෙන් දෙවියන් වහන්සේගේ අර සිංහාසනේ රත් වෙනවා වගේ ඒක මෙයාවිලා දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නේ. දෙවියන් වහන්සේ අර ෆාස්ට් එක කිව්වා වගේ කොහොමදත් අපිට සියල්ල දීලා තියෙන්නේ. මේකෙන් වෙන්නේ අපිට මඟ පෙන්වීම වෙන. මේ තැනේදී මේ පිරිමි ළමයා හොඳ නැහැ. එහෙම නැත්නම් මේ අපි හිතමු කියන්නේ උදාහරණයක් වශයෙන් ඇත්තටම निराහාරශීලී වීම වෙන්නේ අපිවයි දෙවියන් ශුද්ධාත්මයන්ට අනුගත වීම කිට්ටු වීම වෙන්නේ. මිසක් දෙවියන් වහන්සේගේ බලයක් වැඩි කරන්නේ ටක්ගල පිරිමි ළමෙක් වෙවන්න මගේ දුවට මොන ගැසෙන්නේ කියලා. එහෙම නෙමෙයි. එයාට අවදි වීම මේක ඉවත් වෙන්න ඕනේ. මේක තමයි එයා තමයි හරි කෙනා.
ඒ මේ කියනවා. ඉතින් ඇත්තටම අර මම දැන් දෙවනහසිට කිව්වොත් මම නිරාහාර කාලයකදී ස්වාමී මට සිහින වලින් උන්වහන්සේ කතා කරන එක දෙවනහසේ දීලා තියෙනවා. ඉතින් මම ඇත්තටම මේ මන්ද පාස් මට කියන්නේ ඒකවල මට ඊයේ මම ඇත්තටම නිරාහාර නැව හිටියේ. මේගොල්ලන් කවුරුත් ගෙදර හිටින ගොඩාක් වෙලාවක් මම ගත්තා. ඒ ආත්මමුදුර ගණපියේ 15 වෙනිදානේ මේ මම හිතෝපදේශ මේගොල්ලන්ට යවනවා සිංහලේ. ඒ හිතෝපදේශයක තැනක තියෙනවා උඩඟු අයගේ පවුල නිවස විනාශය කරා යනවා. ඒ වගේම මේ බලන්නකො ගිහිල්ලා 15 කියලා බලන්න 15 එකක් තියෙන උඩඟු කෙනාගේ නිවස විනාශය කරලා මේ වැන්දපු ස්ත්‍රියගේ මායිම වැඩි කරනවා කියලා. ඉතින් කොහොම හරි එහෙම එකකදී මට වෙනවසික සිද්ධියක් මතක් වුණා. ගොඩාක් අවුරුදු ගානකට කලින් සිද්ධියක්. මටත් හිතා ගන්න බැරුව ගියා අවුරුදු 10කට 15කට කලින් සිද්ධියක් මතක් වුණාම මට ඒක තරහවක් ආවා. මම ඔක්කොම ඉතිරි කියන්නේ මට ඒ කවුරු හරි මට කරපු වැරද්දක්. ඒකකොට මට ඒකට ඒ වේදනාව අර අලුතෙන් දැනුණා. දැන් මම ඉන්නේ සමාවක් මුකුත් ආයෙ දහස් කරේ මුකුත් කරේ දැන් මම ඊපස්සේ නිදාගන්න ගියා. එතකොට මම සිහිනයක්කින් දෙවනහස් මට කතා කරා. මම දැක්කේ මගේ ඇඳ මම දැක්කා. ඇඳ යට මැරුණු මේ මිනිහක් මම බයක් මොකක්වත් වුණේ නැහැ. මේ විදිහට නෙමෙයි ඒක ආත්මිකව දැක්කේ. ඒ කියන්නේ මැරිච්ච දෙයක් නේ අවුරුදු 15කට කලින් කියලා කියන්නේ මැරිච්ච මේ හරිසම් පාස්ටර් උදාහරණ ගන්න අපි සමාව දෙන්නේ නැහැ. අපි තියාගෙන ඉන්නවා කියලා කියන්නේ අපි මල කඳක් අපි තියාගෙන ඉන්නවා වගේ කියලා. ඉතින් මට ඒක කිසිම එහෙම ආනේ මේ මැරුණ කෙනෙක් කියලා මම බලනකොට මම හිත මෙහෙම උස්සලා වගේ බලනකොට මම දැක්කේ ඒක දැන් මැරුණා මිනිස්සු කියන්නේ අර නම් දර කොටයක් වගේ එහෙම මේක පණ වගේ මැරිලා නමුත් පණ ඒ කියන්නේ වේදනාව අලුත් මට මැරිච්ච දෙයක් හැබැයි වේදනාව තාම. ඉතින් දෙවියන් වහන්සේ අර දැන් බලන්න උපවාසයේ උන්වහන්සේ මාට කතා කරේ කිසිම දෙයක් උන්වහන්සේගේ දෙයක් නෙමෙයි යමාව පවිත්‍ර කරන්න මේ දේ සම්පූර්ණයෙන් අහක් වෙන්න සමානිති උපවාසය තුළ දෙවියන් වහන්සේ කිට්ටු වීම ලස්සන දේවල් උන්වහන්සේ කි කරනවා. අපි උපවාසිකින් කර රාමෝකට කොටු කරනවා යාඥාස උපවාසීව ඉන්න ඕනේ කියන එක. ඒකේ ඇත්තටම වෙන්නේ අපිව තවත් පවිත්‍ර කරන අපිව යහපත් කරන අපිට කතා කරනවා සුද්ධාත්ම දීමන අවදි කිරීම වෙනවා. අර අපි අලයින් වෙනවා දෙවියන් වහන්සේගේ ගමන යන්න. එතකොට ඒ වගේ එක ඔය වගේ ලස්සන ගොඩක් දේවල් අපිට හම්බෙන්න තියෙන උපවාසය තුළ මම ටක් ගාලා යනවා. එතකොට පළවෙනි එක දෙවියන් වහන්සේ මෙතට එන්නේ ගන්න. අපේ හිත යහට මෙහාට දුවන්න නැතුව නිදිමත එන්නේ නැති වෙන්න කරන්න පුළුවන්. අපේ උපවාසය තුළ දෙවියන් වහන්සේව හොයන්න පුළුවන්. ඒක හරි වැදගත්. දෙවියන් වහන්සේ නැති වෙලා නෙමෙයි. මේක නිකන් මෙහෙමයි. අපි මෙතන ලයිට් එක ඔක්කොම ඕෆ් කරන්නේ චානල් ලයිට් එක ඔක්කොම ඕෆ් කරලා අපි මම උදාහරණයක් දෙන්නම්. දැන් මේ මුකුත් නැත්තම් මම මෙහෙම පෙන්නුවොත් එහෙම මේ කලවරේ ඒදී මම ඇඟිලි කීයක් මෙහෙම තියන්නේ කියලා පේන්නේ. දැන් ශානගේ ඊට පස්සේ ලයිට් එක දාන්න. හරි? දානකොට මේක පේනවා. ඒ කියන්නේ දැන් මේ දෙවියන් වහන්සේ අපිට දීපු ටික ඒක ඉන්නම තියෙනවා. දෙවියන් වහන්සේගේ දර්ශනය නැති කරලා නෙමෙයි. නමුත් අපි මානසික ස්වභාවය අපි ටික ටික යනකොට අපිට මේක කියන ආත්මික අන්ධතාවය. ආත්මික මොනවාද කැටරැක්ට් එක එනවා. කැටරැක්ට් ඔපරේෂන් එකක් තමයි උපවාසය. මේ ආත්මික අන්ධතාවය කඩන්න පුළුවන් එක තැනක් උපවාසය. එතකොට දැන් දෙවෙනි එක ඇවිල්ලා අපි කියන ඩෙක්ලරේෂන් එකක් කියලා කියන්නේ අපි දෙවියන් වහන්සේට අපි දෙවියන් වහන්සේ ගාවට ගිහිල්ලා කියනවා ස්වාමීනි මගේ බඩගින්නට වඩා මට ඔබ වහන්සේව වටිනවා. මම ඒක නිසා උපවාසයේ යෙදෙනවා. මට ඔබ වහන්සේත් එක්ක ගනුදෙනු කරන්න ඔබ වහන්සේත් එක්ක ඉන්න කාලය මට වැදගත් කියලා. ඒක තුළ දේවතාවන්ගේ හිතට අපි මොකක්ද ගේන්නේ? දේවතාවන්ගේ හිතට ගේන්නේ මොකද්ද? ආසාව. හිනාවක් ගේන්නේ. ඒක සින්දුවක් තියෙන ඉංග්‍රීසි සින්දුවක් හරි ලස්සනයි. ඔබ වහන්සේට දුක හිතෙන දේ මටත් දුක හිතෙන්න. ඔබ වහන්සේ සන්තෝෂ වෙන දේ
මටත් සන්තෝෂ වෙන්න කියලා. ලස්සන වීදිකාවක් තියෙන ඉංග්‍රීසියෙන් ඔබ වහන්සේට දුක හිතෙන්නේ මටත් දුක වෙන්න කියලා. ඔබ වහන්සේට ආස දේ මටත් ආස වෙන්න. ඔබ වහන්සේ තුල යෙදෙන්න. තුන්වෙනි කාරණාව අපේ ශරීරය ගේන්න මේ අපේ ග්‍රහණයට ගන්න පාවුලතුමා කියනවා ආත්මයන්න් වහන්සේගේ මඟ පෙන්වීම ඇතිව හැසිරෙන්න. එවිට ඔබ මානසික තෘෂ්ණාවලට වසඟවන්නේ නැත. මන්ද මානසික තෘෂ්ණා ආත්මයන්න් වහන්සේට විරුද්ධයි. ආත්මයන්න් වහන්සේද මානසික තෘෂ්ණාවලට විරුද්ධයි. දෙපක්ෂය අතර මේ විරෝධය නිසා ඔබ කැමති දේ ඔබට කළ නොහැකිය. ඔබ කැමති දේ ඔබට කියන්නේ අපි ආසයි පල්ලියට එන්න. නමුත් ආරණේ දැක්කම හිතෙනවා යන්න. දුර ටිකක් වැඩි. අද කියන්නේ මේ කවුද කියන්නේ මට විනාඩියයි ගැහුණා. මේ අරගෙන එන්න බෑ කියලා වාස්ත ආරාධියට නම් එනවනේ. ඔව්. ඉතින් ඒ මොකද මාංශය මේ අපේ තියෙන මේ ඒ තියෙන දේවල් සටන වැඩි. ගලාදි 5:16 තියෙන මේක. එතකොට ඒක උත්තරේ දවසක් දෙකක් උපවාස කරලා යාචනා කරන්න හිත වෙනස් වෙයි. කරන්න අනිවාර්යෙන් වෙනස් වෙනවා. අනිවාර්යෙන් හිතට දැනෙන්න ගන්නවද වෙනහන්සේ වුණා. එතන තෝසේ පාරක් දැම්මොත් නම් ඉවරයි. එන්නම් දැම්මම කියන්න. හරි. දැන් කාලය මදි නිසා මම ටක්කාගෙන අපි කිව්වා දැන් ජේසු මොකක්ද කරේ කියලා. ජේසු දින 40ක් ගියා. අන්තිම එක මම එනවා අපේ අවිශ්වාසය ගැන මම ඔයගලන්ට කිව්ව තව උදාහරණයක් මම කියන්න. මතකද අබෑට එක තරම් විශ්වාසයක් තිබ්බොත් කන්දක් එහාට දාන්න පුළුවන් කියලා ජේසු කියනවා. හරිද? මාක් 9:29 ඔයගලගේ සිංහල බයිබල් එකේ පරිවර්තන ඔක්කොම පරිවර්තන මම ඊයරෑ බැලුවා මේක හොයාගන්න පුළුවන්ද කියලා. නිව් කිං ජේම්ස් මාක් 9:29 දැන් මෙතන කතාව මේක මම ඔයගලන්ට කියන්න. අන්තිමට මේක ඉරක් ගහගන්න මෙතන ගිහිල්ලා පරිවර්තනයේ වැරද්දක් තියෙනවා මේකේ. හරි කිං ජේම්ස් එකේ කියන්නේ මෙන්න මෙහෙම. මේ කතාව ඇවිල්ලා මම මේ කොල්ලෙක් කොහොමද කරනවා deaf and dumb ඒ කියන්නේ කතා කරන්න බැරි ඇහෙන්නේ නැති යක්ෂයාගේ ආත්මයක් දුරු කරනවා. හරිද? ගෝලියෝ ටික ගිහිල්ලා කරන්න හදනවා බැරි වෙනවා. එතකොට ප්‍රයිවට් එකේ අහනවා ඇයි අපිට බැරුණේ කියලා. දැන් මේ ගෝලියෝ ටික මේගොල්ලන් හරිම ජොලිතයි කට්ටියම ගිහිල්ලා try කරන්නේ නැති අර ආත්මය යවන්න ගියේ නෑ. ඉතින් මේ මිනිහා කියනවා ටීචර් ගහකට ඇවිල්ලා කියනවා මේගොල්ලන් හිතුවා බැරුම් ගියා. ඊට පස්සේ ජේසුස් මේකට අඩ කරනවා මේ අඳුර ආත්මයට යන්න. ඊට පස්සේ මේ කොල්ලා එතනින් නිදහස් වෙනවා. ඊට පස්සේ ප්‍රයිවට් එකේ අහනවා ඇයි අපිට බැරුම් ගියේ? ලොක්කා කරාම ගියා. ඇයි අපි කරාම ගියේ නැත්තේ කියලා. මේක ඇත්තටම කිං ජේම්ස් වර්ෂන් එකේ කියන බයිබලයේ පාරම පරිවර්තනය ගත්තොත් එතන තියෙන්නේ මේ වගේ දේවල් යන්නේ යාඥාව සහ උපවාසය තුළ. ඒක නිසා තමයි ඇත්තටම සිංහල බයිබලයේ නැහැ. සිංහල බයිබලයේ තියෙන යාඥාව නිසා. යාඥාවේ විතරයි. කිං ජේම්ස් වර්ෂන් එකට කියොත් එහෙම ඉංග්‍රීසි කිං ජේම්ස් එකට කියොත් එහෙම එතන තියෙනවා 29 so he said to them this kind can come out by nothing but prayer and fasting. සිංහල බයිබලයේ NLT NIV ඔක්කොම පරිවර්තන වල උපවාසය කියන්නේ හරලා මම ඊයේ හොයලා බලලා විතරයි. ඇයි මේක හැදුවේ කියලා මම සිස්ටර් ඉතින් බයිබල් ඩිග්‍රී එකක් ගහමු කියන්නේ මම ඉතින් උදේ මෙයාගෙන් ගහුවා. ඇයි මේක මේ පරිවර්තනව හරලා තියෙන්නේ කියලා ඒගොල්ලන්ට තියෙන අදහසක් ඒ පරිසරවල හින්දා මේක කරන්නේ නැත්තේ කියලා. පරිසරවල ගොඩක් මේ ෆාස්ටිං එක පරිසරවල මේකට යොමු කරන්නේ ඉතින් ජේසු ඒකේ අනිත් පැත්ත කතා කරපු නිසා පරිවර්තනයේදී යාඥාව තුළ කියලා පරිවර්තනය කරලා තියෙනවා. ඉතින් මටත් හරි දුකයි සිංහල බයිබලෙත් එහෙමයි තියෙන්නේ. අරක නැහැ. නමුත් ඇත්තටම ජේසු කිව්වේ මේ ආත්ම දුරු කරන්න, අඳුර ආත්ම මේක දුරු කරන්න යාඥාව සහ නිරහරව සිටීම
වැදගත් කියලා. ඉතින් ඒතකොට මම අද ඔයගලන්ට කියලා දුන්නා විශාල ගොඩක් උපවාසය තුළ අපිට අත්දකින්න පුළුවන්. ඒ කියන්නේ මේ හතර තමයි ප්‍රධානම කාරණා හතර ගත්තේ. මේක තුල මෙනෙහි කරන්න උපවාසය හිනා වැදගත්ද? අනිත් එක දන්නවද සාමූහික පැත්තෙන් ගත්තොත් ලෝකෙන් 8 දෙනෙක් ගත්තොත් එක්කෙනෙක් ඔබීස් කියන්නේ තරබාරු. අපේ පල්ලියේ කවුරුත් නෑ. දැන් මම කියන්න. නැත්තම් තවල නවලඩක් වෙනවා. හරි. අම්මෝ. මොකද දැන් සිස්ටම් එයා හිනාවෙනවා මේකලා ඇප් එකක් තියාගෙන බලනවා දවසට කොච්චරක් මම කෑවද ඉන්පුට් කරලා බලනවා කම්පියුටරේට වගේ වැඩි කැලරි ගියාද මම දුන්නක් කන්නේ සාමාන්‍යයෙන් මම පෙන්න කරා මේ අන්න මේ මෙයාට කියලා දෙන්න මෙයාට කියලා දෙන්න නෑ එපා ඇප් එකක් තියෙනවා ඒක දාලා මේගොල්ලන් මේ ඇත්තටම දැන් රුවින්දී ඉංග්‍රීසි වලට ගිහිල්ලා ආවට පස්සේ මහත්තයලා ඉන්නේ හොඳට මම ඉතින් විරුකලගෙන හිටියා. මම යන්නේ බස් එකකට සම්පූර්ණයෙන් මෙහෙම වෙන්න. ඒ කියන්නේ එක්සර්සයිසින් වලින් නෙමෙයි තරබාරුකම යවා ගන්න පුළුවන්. කෑම. ප්‍රධාන එක කෑම. තරබාරුකම නැති කරගන්න පුළුවන් ප්‍රධාන එක කෑම. එක්සර්සයිසින් නෙමෙයි එක්සර්සයිසින් වලින් කරන්න පුළුවන් 30යි 20ක්. ඒතර ටික 70 ගානක් කෑම. හරිද? ඉතින් ඒකද උපවාසය හැබැයි මෙහෙම මම හරි. දැන් ඒකට අපි ඔක්කොම නැගිටිමු. එහෙනම් උපවාසය ඇවිල්ලා අපිට ඒක මං කියන්නේ ඒක උපවාසයේ යෙදීම තුළ ඒක හම්බෙන අතුරු විපාකයක් කියලා හිතන්නේ කෙට්වීම. මොකද කට්ටිය සෑහෙන ගන්නවා නමුත් උපවාසය තුළ ප්‍රතිවන ගොඩාක් දේවල් තියෙනවා. ඒක තුළ ශාරීරික අපේ ශාරීරිකයට වෙන හොඳ. නමුත් අපි අද කතා කරේ ඇත්තටම අපේ ස්පිරිටුවට ආත්මයට වෙන අපේ මොකද්ද හොඳ කියන එක තමයි අද අපි කතා කරේ. අපි මම එන සතිය අනිත් එක යන්න කලින් මම ශරීරයට වෙන විද්‍යාත්මකව වෙන හොඳ ටික මම කියලා දෙන්න එන සතියේ ඇත්තටම මොනවද කියලා. ඉතින් ඒක ඇත්තටම අවශ්‍ය දෙයක්. ඉතින් ගන්න පුළුවන් නම් දින කීපයක් නීතියකට නෙමෙයි දින කීපයක් ගන්න මේ පරමාර්ථ හතර ඔළුවේ තියාගෙන උපවාසය කරන්න ගන්න දෙවියන් වහන්සේ අලුත් අත්දැකීමක් අලුත් මඟ පෙන්වීමක් අලුත් එල්ලයක් ගන්න මේ සතියේ ඉදිරි සතියේ අපි හිතමු. ආමෙන්. ස්වාමීනි අවස්ථාවේ වහන්සේගේ දේව වචනය අපිට පෙන්වන ස්වාමීනි අපේ ආත්මික මනුෂ්‍යයාට ස්වාමීනි කුමන ආහාර වලින්ද අපි පෝෂණය කළ යුත්තේ දේව වචනය යාඥාව නිරාහාරශීලීභාවය ප්‍රශංසාව ස්තුති දීම ස්වාමීනි මේ හැම දෙයක් තුලින්ම අපි ශක්තිමත් කරන්නේ අපේ ආත්මික මනුෂ්‍යව වහන්සේ අපේ ආත්මික මනුෂ්‍යව අපි වහන්සේව පිළිගත්ත දවසේ ගැලවීම ලැබපු දවසේදී අවදි වුණා. ඒ අවදි වෙච්ච මිනිස්සු ස්වාමීනි අද අපේ ඇතුළාන්තයේ ඔබ වහන්සේගේ ස්ප්‍රීටුවට සම්බන්ධ ඔබ වහන්සේගේ ශුද්ධාත්මයට සම්බන්ධව ස්වාමීනි වැඩෙමින් වර්ධනය වෙමින් යන්නේ. අපිට තව දුරටත් කිරි ආහාර නොව ඝන ආහාර වලින් ස්වාමීනි අපේ ආත්මික මිනිස්යාට ස්වාමීනි පෝෂණය කරන්න අවශ්‍ය හැම ආත්මික දීවනාවක් පිස එකට අනුව හැම ආශිර්වාදයක්ම ඔබ වහන්සේ අපිට දීලායි තියෙන්නේ. අද අපි ඉගෙන ගත්ත කරුවරේ ඉන්නකොට අපිට දේ පේන්නේ නැහැ. නමුත් ලයිට් එක දැම්මම ආලෝකය ආවම අපිට පේන්න ගන්න අපිට තියෙන දේ. ඒ වගේ අපේ ඇස් බැඳුම් අපේ ඇස් වැහිලා තියෙන දේ ලෞකික දේ ශබ්දය අපේ කනට ඇහෙන දේ අපේම අවිවේක භාවය මේ සියල්ල තුලින් අපිව අපි අන්ධභාවයක් කරගෙන තියෙනවා. ඒ නිසා අපිට මේ සතිය තුල අපි එක එක්කෙනාට ඔබ වහන්සේ කතා කරන්න වෙලාවක් දෙන්න මේ සිය ආහාර වලට තියෙන ඒ තන අඩු කරලා ඔබ වහන්සේගේ පාමුල ඉඳ ගන්න. ඔබ වහන්සේත් එක්ක නිරාහාරශීලී භාවයක් ගැන අපි අද ඉගෙන ගත්ත මොකද්ද උපවාසය කියන්නේ? හරි උපවාසය. යහපත් ලෙස අපේ උපවාසය අදහස වෙන්න ඕනේ ඔබ වහන්සේ කිට්ටු වීම. අර බැමි වලින් කැඩීම. අර ආවරණ වලින් නිදහස් වීම.
එතකොට ඔබ වහන්සේගේ දේව වචන අපි කියවන විට අපි අන්‍යයන්ගෙන් යාඥා කරන විට අපිට ස්ත්‍රීත්වයෙන් යාඥා කරන්න පුළුවන් වෙනවා. අපේ මුළු හදවතින් යාඥා කරන්න පුළුවන් වෙනවා. අපේ ඇතුළාන්තය, අපේ මනස, අපේ මුඛය, අපේ වචන වලට එකතු වෙලා එක්සිට් වෙන්න පටන් ගන්නවා. එවිට යාඥාව ප්‍රබල වෙනවා. ඒ ප්‍රබලත්වය තුළ අපිට උත්තර ලැබෙන්න යනවා. ස්වාමීන් වහන්සේට ස්තුතියි, ප්‍රශංසා වේවා. මම පොඩි දෙයක් බෙදා ගන්න මම ඊයේ යාඥා කරන විට මම බයිබලේ මම ඔයගලන්ට කිව්වනේ නිරාහාරශීලී වෙලෙමදී යාඥාවේ තුල දේව වචනේ තුල තියෙන මේක එළිදරව් කියලා. මේක තියෙනවා හීබ්‍රු වරුන්ගේ කියවන්නේ ගෙදර ගිහිල්ලා හීබ්‍රු 14 අන්තිම පළවෙනි පරිච්ඡේදයේ අන්තිම කොටසේ තියෙනවා දේවදූතයෝ යන කවරෙක්ද ඔවුන් සියල්ලෝම ගැලවීමේ උරුමකාරයන්ට සිටින උදෙසා සේවය කරන පිණිස එවන ලබන සේවක ආත්මයාණන් කිය. ඒ කියන්නේ අපි අද ගිහිල්ලා ලිටල් ඉන්දියා වල කාට හරි කතා කරනවා නේද? මේ වචනයට අනුව ඊට කලින් දේවදූතෙක්ව යවන්න පුළුවන් දෙවියන් වහන්සේට අපිට කියන්න පුළුවන් ස්වාමිනී ඔබ වහන්සේ මේ පුද්ගලයාට දේවදූතයෙක්ව යවන්න ඔහුගේ ආත්මය ගැලවීම පිණිස එවන්න කියලා. ඒ කියන්නේ මේක දේව වචන කියන එක මතක් කරලා ගෙදර ගිහිල්ලා කියවන්න හීබ්‍රු වල එකේ අන්තිම චුට්ට. ඒකේ තියෙනවා මේ වචනේ. ඉතින් අපි යාඥා කරනවා නම් අද අපි රේණු ප්‍රියංකා මේගොල්ලෝ වෙන යාඥා කරද්දී අපිට යාඥා කරන ස්වාමිනී ඔබ වහන්සේගේ ගැලවීම උදෙසා ඔබ වහන්සේ නියම කළ දෙන දේවදූතයෝ ඉන්නවා රේණු වෙන්නේ. ගැලවීම උදෙසා ඔබ වහන්සේ ලෑස්ති කරපු දේවදූතයෙක් ඉන්නවා ප්‍රියංකා වෙන්නේ. ඒගොල්ලන්ව යවන්න ඔවුන්ට පහදලා දෙන්න. ඔබ වහන්සේ ගැන පහදලා දෙන්න. අපිට මේ වචනය තුලින් යාඥා කරන්න පුළුවන්. අපි මේ අද මේ සතිය තුල අපිට මතකයට එන අය ගැලවීම ලැබිලා භාගයක් ගිය අය, ගැලවීමට හරියට ආපු නැති අය, සභාවට ඇවිල්ලා ආපු නැති මේ අය වෙනුවෙන් මේ හීබ්‍රු 1:14ට අනුව අපි යාඥා කරන්න පටන් ගමු. ආමෙන්. ආමෙන්. ස්වාමීන් වහන්සේට බාර කරනවා අද දවසේ ස්තුති සමය දවස ඔබ වහන්සේ අපිව රැස් කෙරුවට ඔබ වහන්සේගේ වචනයෙන් අපිව සන්නද්ධ කරාට දැන් මේ සතිය පුරා ඔබ වහන්සේගේ සුභාරංචිය තුල අපි හැම කෙනෙක්ටම ජීවත් වෙන වරම දෙන අපේ පවුල් බාර කරනවා අපේ දරුවන් දෙමෝපියන් ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා ඒ වගේම ආශිර්වාද කරන අපේ එම්ප්ලොයර් අපේ වැඩ කරන නිවස ඔබ වහන්සේගේ සනීප ශක්තිය දෙන්න ස්වාමීනි අපිට දැන් ඔබ වහන්සේත් එක්ක ගත කරන්න ආදරය වැඩි කරන්න කැමැත්ත වැඩි කරන්න ඔබ වහන්සේව සොයන්න අපේ හිත යොමු කරන්න අනිත් දේ අපිට ආවොත් පාප පරීක්ෂාවක් ඒක පැත්තකින් තියලා නෑ මං ජේසුත් එක්ක විනාඩි 5ක් ඉන්නවා විනාඩි 10ක් ඉන්නවා පැය කාලක් උන්වහන්සේත් එක්ක ඉන්නවා ඒ වගේ ආශාවක් පිබිදීමක් අපි හැම කෙනෙක් තුළ ඇති කරන්න පියාණෙනි ඔබ වහන්සේට මම බාර කරනවා ස්තුති වේවා ප්‍රශංසා වේවා